සුබ දවසක් කියන හැමෝටම අද තියෙන 49 වෙනි ප්‍රශ්නේ බලමු 49 වෙනි ප්‍රශ්නේ මොකද කියන්නේ කියලා. තාම් සොල්මියොන්ගේ තාම් කියන පහත සොල්මියොන් කියන අපි විස්තරය ඒ නිපාතේ ඒ සහට අදහස තියෙනවා. නිපාතේ ඒ සහට පහත විස්තරයේ අල්මජන් මත්ත කියන අපි ගැලපෙනවා. මත්ත කියන ගැලපෙනවා. ඒකට ඉස්සරහින් එකතු කරලා දිනවා අල්. එතකොට අල්මජන් කියන වඩාත් ගැලපෙන අදහස කියන අදහස තියෙනවා. අල්මජන් වඩාත් ගැලපෙන. ඔවිරල් ඔවි කියනවා පිහිටීම ඔවිරල් කොරසිප්ෂියෝ පිහිටීම සොයන්න. මේකේ අමු අදහස ගත්තොත් තාම් සොල්මියෝයේ පහත විස්තරයේ සොල් අල්මජන් වඩාත් ගැලපෙන අල්මත්ත කියන වඩාත් ගැලපෙන ඔවිරල් කොරසිප්ෂියෝ පිහිටීම සොයන්නේ කියන්නේ වඩාත් ගැලපෙන පිළිතුරු සොයන්න කියන අදහස තමයි මේකේ තියෙන්නේ. අමු අදහස ගත්තොත් මෙතන ඔවි කියන්නේ පිහිටීම කියන අදහස. අපි යනවා කෙටියේදට කෙටිචේත ප්‍රශ්න කොහොමත් වලට විභාගයට 3ක් අනිවාර්යෙන් වෙනවා. 3ක් ඊට අඩු වෙන්න පුළුවන්. 3ක් නම් අනිවාර්යෙන් වෙනවා. බලමු. කන්ලෝජා කියනවා කම් කරුවා. ගා කියන නිපාතේ දාලා තියෙනකොට උත්තර වෙලා තියෙනවා කන්ලෝජා ගා. අදහසේ වෙනසක් වෙන්නේ නැහැ නිපාතේ දැම්මම. එතකොට කන්ලෝජා ගා කම් කරුවා. ඉල්හන් කියන වැඩ කරනවා. ඉල්හදා කියනවා. ඉල්හන් වැඩ කරපු කියන ව්‍යාකරණය මෙතන එකතු වෙලා තිනවා. අන් ව්‍යාකරණයේ තේරුම අපි ගත්තොත් එන් ව්‍යාකරණය අතීත කාල ව්‍යාකරණය. එන් ව්‍යාකරණය අතීත කාල ව්‍යාකරණයක් හැටියට තමයි අපි ගන්න. එතකොට ඉල්හන් අපි ඉල්හන් කියනතොට වැඩ කරපු කියන අදහස අපි ගන්නවා. ව්‍යාකරණය අපි ගත්තොත් ව්‍යාකරණයේ ආකාර දෙකක් තියෙනවා. ව්‍යාකරණයේ අතීත කාල ව්‍යාකරණයේ ආකාර දෙකක් තියෙනවා. මේ විදිහට අපි තනි n අකුරක් ගන්නවා. මේ වගේ හල් අකුරක් නොවන ස්ථානයේ කියන්නේ අපි ක්‍රියාපදයේ දායවත් කිරීම පස්සේ තියෙන්නේ හල් අකුරක් නෙමෙයි නම් අපි ගන්නවා n. එතකොට අපි ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ හල් අකුරක් තියෙනවා නම් අපි ගන්නවා n. එතකොට ආකාර දෙකයි ව්‍යාකරණේ ආකාරය ගන්නවා. ව්‍යාකරණේ එකතු කරන ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ස්වරයක් නම් මේ වගේ අපි ගන්නවා පළවෙනි ස්වරූපය. එතකොට දෙවෙනි ස්වරූපය ගන්නවා අපි දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ හල් අකුරක් නම් පළවෙනි ආකාරයට මෙතන උදාහරණයක් තියෙනවා. දෙවෙනි ආකාරයට උදාහරණයක් දාලා පෙන්නන්න. එතකොට අපි ගමු දෙවෙනි ආකාරයට උදාහරණයක් විදිහට මොක්තා කියන ක්‍රියාපදය. අපි මොක්තා කියනවා කනවා. මොක්තා කියන්නේ කනවා. එතකොට ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ හල් අකුරක් හින්දා දායවත් කිරීමෙන් පස්සේ තියෙන හල් අකුරක් හින්දා අපි එකතු කරනවා. මෙතන දායවත් කිරීමෙන් පස්සේ හල් අකුරක් හින්දා අපි ගන්නවා ගන් කියන ස්වරූපය. එතකොට මොග්ගන් කියලා හැදෙනවා. එතකොට මොක්තා කියන්නේ කනවා. මොග්ගන් කියලා ව්‍යාකරණ එකතු වුණාම එන්නේ ව්‍යාකරණ තුන කාපු. ඒ කියන්නේ අතීත කාලයට යනවා ක්‍රියාපද. එතකොට කාපු කියන අදහස තියෙනවා. එතකොට මෙතන ඉල්හන් වැඩ කරපු කියන අදහස තියෙනවා. වැඩ කරපු තේගා කියන අපි ප්‍රමාණය නැත්නම් අපි කියනවා මෙතන වැඩ කරපු නැත්නම් අපි ශ්‍රමය දුන්න නැත්නම් අපි වැඩ කරපු ප්‍රමාණය ගැන අපි ශ්‍රමය කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එතකොට වැඩ කරපු ප්‍රමාණයට කියන අදහස තමයි මෙතන ගන්න තියෙන්නේ. එතකොට වැඩ කරපු ප්‍රමාණයට ශිගන් දඟරෝ කියන්නේ පැයක් කියන්නේ රෝ ව්‍යාකරණය අපි ගන්නවා යම් කිසි දිශාවකට යම් කිසි පැත්තකට නැත්නම් යම් කිසි දෙයකින් නැත්නම් යමක් ලෙස කියන අදහස තියෙනවා. රෝ ව්‍යාකරණයේ ආකාර දෙකයි. මේ විදිහට එකතු කරන වචනේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ක්‍රියාපදයේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන හල් අකුරක් නැත්නම් මේ වගේ ක්‍රියාපදයක් නොවන තැනක වචනයකට එකතු කරද්දී උනත් තියෙන්නේ හල් අකුරක් නම් අපි එකතු කරන රෝ හල් අකුරක් නොමැති තැනකට අපි එකතු කරන රෝ. මේ විදිහට රෝ එකතු කරන. එතකොට අපි හල් අකුරක් නැති තැනක එකතු කරන්නේ රෝ. එතකොට මේ ව්‍යාකරණයේ ආකාර දෙකයි. ව්‍යාකරණයේ තේරුම යම් කිසි දෙයක් ලෙස නැත්නම් යම් කිසි දෙයකින් කියන අදහස් තියෙන නැත්නම් යම් කිසි දිශාවක නැත්නම් යම් කිසි පැත්තකට කියන අදහස් අතරම තියෙන. එතකොට ශිගන් දඟරෝ කියන්නේ පැයකට කියන්නේ පැයක් වශයෙන් නැත්නම් පැයක් ලෙස කියන්නේ අපි මුලින්දම තේරුම ගත්තොත් අමු තේරුම නැතුව අපි රබර් කරලා මේකේ තේරුම හරියට ගත්තොත් මේ විදිහට එන්නේ කන්නෝජාගා කම් කරුවා ඉල්හන් වැඩ කරපු තේගාරල් ප්‍රමාණයට අනුව
ප්‍රමාණයට ශිගන් දඟරෝ කියන්නේ පැයකට නැත්තම් පැයක් වශයෙන් කියන්නේ අපි වැඩ කරනකොට අපිට වැටුප හැදෙන්නේ අවම පැයකට වැටුප තමයි අපි හැදෙන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. ඒක ශිගන් දඟරෝ පැයකට කේසන් 6. කේසන් හදාගෙන අපි ගණනය කරනවා. කේසන් හදා ගණනය කරනවා. මෙතන යෝ ව්‍යාකරණ එකතුලා තියෙනවා. යෝ ව්‍යාකරණේ ගන්න යම් ක්‍රියාවක් කරලා කියන අදහස ගන්න. එතකොට අතීත කාලයට දාලා ගන්න යෝ තිබ්බොත් එතකොට කේසන් 6 කියන්නේ ගණනය කරලා පොප් කියන අපි නීතිය මෙතන පොප් කියන නීතිය පොප් අනේ කියන ඇතුළත කියන අදහස. එතකොට පොප් අනේ කියන නීතිය ඇතුළත කියන්නේ නීතිය ඇතුලේ කියන්නේ නීතිගත ආකාරයට කියන අදහස තමයි මෙතන තියෙන්නේ. අමු අදහස ගත්තොත් පොප් කියන නීතිය අනේ කියන ඇතුලේ. කොට නීතිය ඇතුලේ කියන්නේ නීත්‍යානුකූලව ඉස්සෝසෝ ඉත්තා කියනවා ඉන්නව නැත්තම් තියනවා කියන අදහස. එතකොට ආසෝසෝ හේසෝ ව්‍යාකරණ එකතු වෙලා තිනවා. ආසෝසෝ හේසෝ ව්‍යාකරණේ තීරණ යම් කියාවක් කරලා නැත්තම් කරන නිසා. එතකොට ඉත්තා කියනවා ඉන්නව නැත්තම් තියනවා කියන අදහස. ඉස්සෝසෝ තියෙන නිසා නැත්තම් ඉන්න නිසා අපි මෙතන ගන්නවා තියෙන නිසා කියන අදහස. එතකොට තියෙන නිසා ඉල්හන් වැඩ කරපු ශිගන් මාන්කම් ශිගන් කියනවා පැයකට මාන්කම් ප්‍රමාණයට කියන්නේ වැඩ කරපු පැය ප්‍රමාණයට කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඉක්කමල් කියන වැටුප ඉක්කමල් චිකප්හනන් චිකප්පදා කියනවා ගෙවනවා කියන්නේ වැටුපක් ගෙවනවා කියන අදහස තියෙනවා. චිකප්පදා එතකොට චිකප්හනන් ගෙවන මෙතන අර කලින් පෙන්නපු මං නන් ව්‍යාකරණේ ඊළඟ ආකාරය. එතකොට එන් නැත්තම් එන් අපි ගත්තා අතීත කාල කියලා. එතකොට මෙතන තියෙන්නේ නන්. එතකොට නන් ගන්න අපි වර්තමාන කාලෙට. මේක වර්තමාන කාලය. එතකොට ටික අනන්නේ කියන්නේ ගෙවන්න. දැන් කරන්නේ කියන වර්තමාන කාලය. එතකොට මෙතන තියෙන්නේ අතීත කාලෙ මෙතන තියෙන වර්තමාන කාල. පටල ගන්න එපා. ඔය ව්‍යාකරණේ එක ළඟ ඒ විදිහට ලියලා තියාගන්න. එතකොට හරි. ටික අනන් ගෙවන ඡේදෝ ඉම්දා කියන්නේ ඡේදෝ කියනවා ආකාර නැත්තම් ක්‍රමය. ඡේදෝ ඉම්දා ක්‍රමය නැත්තම් ආකාරය ඉම්දා කියනවා වේ කියන අදහස. එතකොට ක්‍රමය වේ. කොට මුලින් නම් අපි ගත්තොත් අදහස කන්නෝ ජාගා කම්කරුවා ඉල්හන් වැඩ කරපු තේගාරල් ප්‍රමාණයට ශිගන් තඟරෝ පැයකට කේසන් 6 ගණනය කරලා පොප් අනේ නීති ඇතුලේ නැත්තම් නීතිගතව ඉස්සෝසෝ තියෙන නිසා ඉල්හන් වැඩ කරපු ශිගන් මාන්කම් පැයක ප්‍රමාණයට මාන්කම් ශිගන් මාන්කම් පැයක ප්‍රමාණයට ඉක්කමල් වැටුප චිකප්හනන් ගෙවන ඡේදෝ ඉම්මිදා ක්‍රමය වේ. බලමු උත්තර ටික. ශිකප් කියනවා පැයක වැටුප. උත්තරේ එක හරි. ශිකප් මේ කියන්නේ පැයක වැටුප ගැන තමයි මේ කියන්නේ. එතකොට ඊළඟ උත්තර බලමු. යොන්ගම් කියනවා විශ්‍රාම වැටුප. ඕල්ගම් කියනවා මාසික වැටුප. සේගම් කියනවා බදු. මෙතන කෙලින්ම මේ උත්තර අපිට ගන්න ලස්සන පොයින්ට් එකක් තියෙනවා. එතන ඔයගලන්ට පේනවා ඇති මේ ශිගන් දඟරෝ ඉල්හන් තේගාර ශිගන් දඟරෝ ඔය තියෙන පොයින්ට් එක. ශිගන් දඟරෝ කේසන් හදා. ඒ ටික ඕනේ මෙන්න මේ ටික බැලුවා නම් මේ ටික තියෙනවා නම් උත්තරේ කෙලින්ම බැලුවා මේක උත්තරේට අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියපු වැඩ කරපු පැයකට අනුව ගණනය කරනවා කියන්නේ පැය ගානට අනුව ගණනය කරනවා කියන්නේ මෙතනින්ත් අල්ලන්න පුළුවන්. අනුව ගණනය කරනවා නැත්නම් වැටුප ගෙවනවා කියන්නේ අනිවාර්යයෙන්ම ශිකප් තමයි උත්තරේ එන්නේ. එතකොට උත්තරේ එක මම හිතනවා තේරෙන්නේ නැති කියලා තේරුම් නැති තැනක් තියෙනවා නම් ආයි වීඩියෝ එක බලන්න. මේ ව්‍යාකරණ හැම එකක්ම මම මෙතන කෙටියෙන් පැහැදිලි කරන්නේ. මේ ව්‍යාකරණ ඔක්කොම මම පැහැදිලි කරලා ඇති මගේ channel එකේ බලන්න. ආසෝසෝ ඒසෝ ව්‍යාකරණයම හොඳට පැහැදිලි කරලා ඇති බලන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. හැමෝටම සුබ දවසක්.